කියලා පට්ටු ගැට ගන්න. කාටද? මේ පැතිවලත් එහෙමද නැහැ. පොඩි හරි හොරකමක් වුණොත් මොකද කරන්නේ? වෙනසනේ පතනවනේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා. මැරෙන්න කලින් ජීවිතෙන් නතර කරන්න ඕන එකක් තමයි හොඳට මතක තියාගන්න. අනුන්ට වෛර කරන එක නවත්තන්න. මිනිස්සු අපිට කොච්චර දෙස් දෙවල් තිබ්බත් මම මේ කියන එක හොඳට අහගන්න. අපිට එදිරිවාදිකම් කරපු මිනිස්සු ඇති නැද්ද? කකුලෙන් නැද බුදවිය නැද්ද? ඉස්කෝලේ යන කාලේ ඉඳන් හතුරුකම් කරපු මිනිස්සු නැද්ද? කසාද බැඳපු දා ඉඳන් කෙනෙහිලිකම් කරපු නැන්දම්මලා නැද්ද? ගෙදර ආපු දා ඉඳන් ගම රටත් එක්ක අපිරිය කරපු මිනිස්සු නැද්ද? රස්සාවත් එක්ක එපා කරපු යාළුවන ජොබ් එකත් එක්ක එපා කරපු ආයතනයේ සමකාලීනව සේවකයෝ නැත්. ඔය ජීවිතේ අපිරිය වෙන තරමට අප්‍රසන්න මිනිස්සු හම්බෙලා ඇති. බොහොම කරුණාවෙන් දේශනා කරන් සත්පුරුෂ පින්නදුනේ ඔලු තියපු මිනිස්සු ඇති නැද්ද? නැත්ද සල්ලි ඉල්ලගෙන ආපහු දීපු මේ පැතිවල එහෙම නැතුව මං කියන අනිත් පැතිවල ඉල්ල ගත්තාම ටිකක් දෙනවා හොරයි. ඔය සමහරු ඉන්නවනේ කියනවනේ හාමුදුරුවනේ දුන්නොත් දෙන්නේ 500යි. ඇයි ගන්න බැයි නම් දෙන්නේ 500යි. අරගෙන ඕන තරම් දෙන්න ඇත්තේ. ඇත්තන්ගේ ජීවිතේට බොරු කියපු මිනිස්සු කොච්චර ඉන්නවද? රවට්ටපු මිනිස්සු කොච්චර ඉන්නවද? එකපාර නෙමෙයි දෙපාර රවට්ටපු මිනිස්සු කොච්චර